හායි හායි ඔයාලා හැමෝටම කොහොමද? බලන්නකෝ අනේ අදම මාර වැස්සක්නේ තියෙන්නේ. අද නම් ගොඩාක් සැරට වැස්සා. ඒ වගේම හැම තැනම අඳුරුයි. ඉතින් අද අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ෆිල්ම් කරන්න ඕනි නිසා මම වැස්ස කියලා බැලුවේ නැහැ වීඩියෝ එක ෆිල්ම් කරලා තමයි. ඉතින් ලයිටින් නම් ඕල් නිසා ඔයාලට වීඩියෝ එකේ ක්වොලිටි එක නම් එච්චර හොඳ නැතුව ඇති. ඒ වුණාට ඒක වැඩි ගණන් ගන්න එපා හොඳේ. එහෙමනම් අපි යමු තේම හෝල් එක බලන්න. කොහොම හරි කතාවෙන් කතාව මම පැකේජ් එක කැඩුවා. ඔයාලට මතක ඇතිනේ මම මගේ පළවෙනි තේම හෝල් එකෙම කිව්වා මම ආයෙත් තේම එකෙන් ඕඩර් කරනවා කියන එක සක්සුදක්සේ දන්නවා කියලා. ඉතින් ඒ වගේම ඔන්න දෙවෙනි පාරටත් ඕඩර් එක දැම්මා. තව ඕඩර්ස් කීපයක් මග එනවා. ඒ ටිකත් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔන්න පළවෙනියටම පැකේජ් එකේ ලොකුවටම අතට හොනේ මෙන්න මේ බෑග්පැක් එක. ඔයාලට මම මේකේ ප්‍රයිස් ඩීටේල්ස් එනම් බලාගෙන ස්ක්‍රීන්ෂොට් එකක් මෙතනින් දාන්න. මේ බෑග් එකේ ක්වොලිටි එක ගැන කතා කළොත් හදලා තියෙන මැටීරියල් එක නම් හොඳයි. ඒත් මැහුම් පාරවල් ටිකක් විතර නීට් මදිද කියලාත් හිතුණා. ඒ වුණාට බෑග් එක ඕවර්ऑල් ගත්තාම ගොඩක් හොඳ ක්වොලිටි එකකට තිබ්බා. මම මේක පර්චේස් කරන්න කලින් ගත්ත කට්ටියගේ රිවිව්ස් බැලුවා. ඉතින් එයාලත් ගොඩක් හොඳ රිවිව්ස් තමයි දාලා තිබ්බේ. ඒ වගේම ඔයාලට මේකේ ප්‍රයිස් එකේ හැටියට සාමාන්‍යයෙන් සාධාරණ ප්‍රොඩක්ට් එකක් හම්බ වෙනවා කියලා කියන්නත් පුළුවන්. මේකේ මට හිතෙන විදිහට සාමාන්‍යයෙන් ලොකු පාරක් දාගෙන අපිට යන්න පුළුවන්. හැබැයි ඒක ගැන 100% ෂුවර් කියන්න බෑ. මොකද මමත් මේක අරගෙන වැඩි දවසක් නැති නිසා ප්‍රොඩක්ට් එක ගත්තාම ක්වොලිටි එක හොඳයි. මෙන්න මේ ප්‍රොඩක්ට් එක මම ටිකක් එනකම් බලාගෙනමයි හිටියේ. මේක හරිම ලස්සනයි. ඉතින් දැක්කම ආස හිතුනේ හින්දාමයි ගත්තේ. හැබැයි මම ෂෝට් ගර්ල් කෙනෙක් නිසා මේක එච්චරම මට සෙට් උනේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඒ නිසා මම මේක අපේ දෙවෙනි නංගිට දුන්නා. මොකද එයා ගොඩක් උසයි. ඉතින් එයාට ඇඳහම ඒක ලස්සනට තියෙනවා. ඔයාලා සාමාන්‍යයෙන් උස කෙනෙක් නම් මේක ඇත්තටම ගොඩක් ලස්සනයි. ක්වොලිටි එක ගත්තත් ඇත්තටම යාලා සයිට් එකේ පෙන්නලා තිබ්බ විදිහටම හොඳට තිබුණා. හරිම සොෆ්ට් මැටීරියල් එකක්. ඒ වගේම ස්ට්‍රෙචි මැටීරියල් එකක්. මේක තමයි මම ගත්ත ෆේවරිට්ම টොප් එක. මේක මගේ ෆිට් ඔන් එකට හරියටම ගැලපෙන තිබුණා. මම මේක ට්‍රිප් එකකටත් තැනටමත් ඇඳගෙන ගියා. ඔයාලට ඒ නිසා බලන්න ෆොටෝ එකක් මෙතනින් දාන්න. ඕවරෝල් ගත්තම මේ টොප්ස් දෙකම හරිම ලස්සනයි. මේ පාරත් මම රින්ග් සෙට් එකක් ගත්ත තේමු එකකින්. මෙන්න මේක නම් මගේ හැම ඇඟිල්ලකටම වගේ දාන්න පුළුවන් ඇඩ්ජස්ටබල් රින්ග් සෙට් එකක්. තේමු එකේ දැක්ක මුදු වලින් එයාලගේ ලොකුම ප්‍රශ්න තමයි සයිසිං ප්‍රශ්නේ. ගොඩාක් අයට එයාලගේ හැම ඇඟිල්ලටම තේමු එකේ තියෙන මුදු දාන්න බෑ. මොකද ගොඩාක් ඒවා පොඩි ඇඟිලි වලට හරියන විදිහ තමයි එයාලගේ සයිසිං තියෙන්නේ. අන්න ඒක නම් පොඩක් ප්‍රශ්නයක්. ඒ නිසාලා හොඳට හොයලා බලලා මුදු ගන්නකොට ගන්න. මෙන්න මේක ඔයාලා චීන කතා බලනවා නම් දැකලා ඇති. එයාලා ඉන්සෙන්ස් බර්න් කරන්න ගන්නවා මෙන්න මේක. ඔය අපි පත්තු කරන දිග හඳුන් කුර නෙමෙයි. පොඩි හඳුන් කුරු තියෙනවා. ඒව මෙන්න මේක ඇතුළට දාලා මෙන්න මේ මූඩිය වහලා තිබ්බහම ලස්සනට දුම එනවා හොඳ සුවඳක් එක්ක. ඉතින් ඒකට හරිම හඳුන් කුරු වර්ගයක් ඔයාලා තෝරගන්නත් ඕනි. ඔයාලා දැකලා ඇති සාමාන්‍යයෙන් මේකට පවුඩර් එකක් යූස් කරනවා. පැත්තලි හඳුන් කුරු ඔයාලා යූස් කරනවා. සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් මේකෙන් ඔයාලගේ කාමරේ සුවඳට තියාගන්න. මගේ ගාව කලින් ඉඳලාම ගුවාෂ එකක් තිබ්බ. හැබැයි මගේ ගාව මෙටල් ගුවාෂ එකක් තිබ්බේ නැති නිසා මම තේමු එකෙන් අරගෙන බැලුවා. අතර මේකට නම් මට දෙන්න තියෙන්නේ ගොඩක් ලොකු බෑඩ් රිවිව් එකක්. මොකද මේක ගොඩක් පැත්තලි මූණට සාමාන්‍යයෙන් එක්සර්සයිස් කරන්න තරම් නම් මේක හරියන්නේ නැහැ. ඔයාලට මේක කොච්චර තින්ද කිව්වොත් මගේ ගාව තියෙන ගුවාෂ එකත් එක්ක මම ඔයාලට සසඳලා පෙන්නන්නම් thickness එක. මේක නම් හරියන්නේ නැහැ. ඔයාලා ගුවාෂ ගද්දි බලන්න පොඩක් ඒවැය thickness එක. හරිද? අයියෝ මේක නම් ඇත්තටම ගොඩක් ලොකු මිස්ටේක් එකක් හින්දා බයි උනේ. මට wig එකක් නම් ඕනි වෙන්නේ නැහැ කිසිසේත්ම. one click pay කියන බටන් එක මගේ අතින් ඇත්තටම මිස්ටේක් එකක් හින්දා ක්ලික් වුණා. හැබැයි one click pay කියන එක එබුණොත් ඔයාට නිකමට හරි කෙලින්ම ඩිරෙක්ට්ලි පේ වෙනවා. කාඩ් එක ඇඩ් කරලා තියෙනවා. ඉතින් මට උනේ වගේ වැඩක්. මේ වීග් එක දැම්මම නම් ඇත්තටම ලස්සනයි. මේ ෆොටෝ එක ඔයාලට පේනවා වගේ තමයි තියෙන්නේ. ඒ වුණාට මට ඇත්තටම වීග් එකක් ඕනේ නැහැ අනේ. අයියෝ අපරාධේ. මේක රිටර්න් කරන්නවත් බලන්න ඕනේ අප්පා. එහෙනම් අදට එච්චරයි. අලුත් වීඩියෝ එකක් එක්ක එනකම් බයි බයි. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා.